ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා නැවතත් ජොබ් ශ්‍රී ලංකා channel එකට. මේ වීඩියෝ එකේ අපි ඔයාලට ගෙනෙනවා සෙලාන් බැංකුවමයින් කැඳවලා තියෙන නවතම රැකියා පුරප්පාඩු හා සම්බන්ධ විස්තර. එහිදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහාම පාසල් හැරෙන ඔබ සඳහා අවස්ථාවක් තියෙනවා. මේ සඳහා අයදුම්පත් යොමු කරන්න. ඉතින් මේ වීඩියෝ එක ඔස්සේ මේ හා සම්බන්ධ අවශ්‍ය කරන සුදුසුකම් අයදුම්පත් ලබා ගැනීම සහ සකස් කිරීම වගේම අයදුම්පත් යොමු කරන ආකාරයත් ඔයාලට වෙන වෙනම අපි ගෙනීමට බලාපොරොත්තු වෙනවා. බැංකුවමයින් කැඳවලා තියෙන නවතම මෙම රැකියා පුරප්පාඩු හා සම්බන්ධ සියලුම විස්තර දැන ගැනීමට ඔයාලට job.lk වෙබ් අඩවියට ගියාම එන මේ ආකාරයේ වෙබ් පිටුවක් තුළින් මෙහා සම්බන්ධ සියලු විස්තර, job notifications, ඒ වගේම applications ඇතුළු විස්තර ලබා ගන්න. එයින් බලමු මෙම රැකියාව සඳහා අවශ්‍ය කරන සුදුසුකම් කෙසේද යන්න. එහිදී සාමාන්‍ය පෙළ විභාගය සහ උසස් පෙළ විභාගයේ සුදුසුකම් තමයි ඔයාලගේ මූලික වශයෙන් විමසා සිටින්නේ. එහිදී ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වය සඳහා අවස්ථා තියෙන ආයතනපත් යොමු කරන්න. සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් 6ක්වත් ඔයාලා සමත් වී යුතු බවට සඳහන් වෙලා තිබෙනවා. ගණිතය සහ ඉංග්‍රීසි විෂය සඳහා SO ඉහළ සාමාන්‍ය සහිත විෂය 6ක් සමත් වීම තමයි බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව උසස් පෙළ විභාගයේ ඕනෑම විෂය ධාරාවක් යටතේ ප්‍රධාන විෂයන් 3ට S සාමාන්‍ය 3ක් සහිත උසස් පෙළ විභාගයේ සමත් වී තිබීම ප්‍රමාණවත් වෙනවා. ඊට අමතරව තිබිය යුතු අනිකුත් ස්කිල්ස් පිළිබඳව ඔයාලට මේ කොටස අධ්‍යයනය කිරීමෙන් ලබා ගැනීමේ හැකියාව පවතිනවා. ෆුල් ජොබ් නොටිෆිකේෂන් එක ඔස්සේ විශේෂයෙන්ම සංනිවේදන හැකියාවන්, භාෂා භාවිතය පිළිබඳ හැකියාවන් වගේම අවශ්‍ය පරිදි වැඩි වේලාවක් වැඩ කිරීමේ හැකියාව පවතින බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මීට පෙර අලෙකරණය ශේෂ්ත්‍රය හා සම්බන්ධ වෙනත් බලපුරුද්දක් ඔයාලා සතුව තිබෙනවා නම් හෝ වෙනත් වෘත්තීය සුසුකමක් ඔයාලා සතුව පාඨමාලාවක් ඇදහිරීමක් වෙන දෙයක් තිබෙනවා නම් ඒක විශේෂ සුසුකමක් වෙනවා තෝරා ගැනීමේදී. නමුත් ඒ අත්‍යවශ්‍ය වන්නේ නැහැ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සුසුකම් පමණක් ඇති අයටත් අයදුම්පත් යොමු කිරීමේ හැකියාව ලබා ගන්නට පුළුවන්. ඒ වගේම ආකර්ෂණීය වැටුප් සහ දීමනා මෙම රැකියාව සඳහා හිමි වෙන බවත් කොන්ත්‍රාත් පදනම මත මුලින්ම වදා ගැනීම සිදු කරන බවත් සඳහන් කරලා තිබෙනවා. ඉතින් විශේෂයෙන්ම මේ සඳහා අයදුම්පත් වශයෙන් ඔයාලා අප්ඩේටඩ් CV එකක් තමයි යොමු කරන්න ඕනේ. විශේෂයෙන්ම අප්ඩේටඩ් CV එකක් යොමු කිරීමේදී එම CV එක සමග එම CV එක තුල කලර් ෆොටෝග්‍රාෆ් එකක් ඔයාලා සතුව තිබිය යුතුයි. ඒදී ඔයාලට මොඩර්න් අප්ඩේටඩ් CV එක නොමැති නම් කලර් ෆොටෝග්‍රාෆ් එක සහිතව අපි අවස්ථාව ලබා දී තියෙනවා. ඒ ලබා ගැනීමට job.lk වෙබ් අඩවියේ මෙහි job application කොටසින් ඔයාලට පුළුවන් get your CV with photograph කියන කොටසින් ඔයාලට ඒ උඩ ක්ලික් කිරීමෙන් ඔයාලට මේ ආකාරයේ වෙබ් පිටුවකට තමයි පිවිසෙන්නේ. එහිදී එම වෙබ් පිටුව තුළ අපි විවිධාකාරයේ CV ෆෝමැට් රාශියක් මේ ආකාරයෙන් ලබා දීලා තිබෙනවා. එහිදී විශේෂයෙන්ම පාසල් හැර යන ඔබ සඳහා මේ ආකාරයේ ෆෝමැට් අපි ලබා දීලා තියෙනවා. O level සහ A level වලින් පසුව පාසල් හැර යන ඔබ සඳහා විශේෂයෙන්ම මේ ආකාරයේ ෆෝමැට්, ඒ වගේම ඔයාලා දැනට සර්ටිෆිකේට් හෝ ඩිප්ලෝමා හෝල්ඩර් කෙනෙක් නම් මේ හා සුසු ෆෝමැට්, ඒ වගේම ඔයාලා අන්ඩර්ග්‍රැජුවේට් හෝ ග්‍රැජුවේට් කෙනෙක් නම් ඒ සුසු ෆෝමැට් සහ අනිකුත් ප්‍රොෆෙෂනල්ස් සඳහා ෆෝමැට් වශයෙන් ෆෝමැට් රාශියක් අපි මේ ආකාරයෙන් ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම කලර් ෆොටෝග්‍රාෆ් එකක් සහිතව සෑම CV ෆෝමැට් එකක්ම අපි ලබා දීලා තියෙනවා. ඔයගේ කලර් ෆොටෝග්‍රාෆ් එක මෙතන ඇතුළත් කරන්න පුළුවන්. මේ අයදුම්පතේ සකස් කිරීමේදී දක්වා උපදෙස් අනුව ඔයාලට පුළුවන් කලර් ෆොටෝග්‍රාෆ් එකක් මේ ස්කෝල්ට ඇඩ් කිරීමක් සිදු කරගන්න. ඉන් අමතරව ඔයාලා ගැන දන්න ඔයාලා ඥාතීන් නොවන වෘත්තීය පුද්ගලයන් දෙදෙනෙක්ගේ එහෙම නැත්නම් non related referees දෙදෙනෙක්ගේ විස්තර ඇතුළත් කිරීමටත් මෙම සෑම CV එකක් තුළම අපි අවස්ථාව ලබා දීලා තියෙනවා මේ ආකාරයෙන්. ඉතින් මේ ආකාරයෙන් නිවැරදිව CV එකක් සකස් කරගෙන ඉන් අනතුරුව ඔයාලට පුළුවන් එය ඊමේල් මාර්ගයෙන් එවීම සිදු කරන්න මේම රැකියාව සඳහා. ඊට අමතරව එසේ එවීමේදී ඔයාලට CV එක ලබා ගැනීමේදී අපි නොමිලේම කවර් ලෙටර් එකකුත් ලබා දෙනවා. මෙන්න මේ ආකාරයේ කවර් ලෙටර් එකක් ඔයාලට හිමි වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් එම කවර් ලෙටර් එක නිවැරදිව සම්පූර්ණ කරලා මෙම CV එක සමග යොමු කරන්න. එසේ යොමු කිරීමෙන් මෙම රැකියාව ලබා ගැනීමේ වැඩි අවස්ථාවක් ඔයාලට හිමි වෙලා තිබෙන බව විශේෂයෙන්ම මතක් කරන්නට ඕනේ. එන්නේ එසේ සකස් කරගත් ඔයාලගේ අප්ඩේටඩ් CV එක ෆොටෝග්‍රාෆ් එකක් සහිතව සකස් කරගත් මොඩර්න් CV එක යොමු කළ යුතු ආකාරයේ ඊමේල් මාර්ගයෙන් තමයි යොමු කරන්න ඕන අයදුම්පත. එවිතු ඊමේල් ලිපිනේ සඳහන් කරලා තියෙනවා careers@selan.lk කියන ඊමේල් ලිපිනේට ඔයාලා යොමු කරන්න ඕනේ. එවන ඊමේල් එකේ සබ්ජෙක්ට් తీරුව ආදිම් කරන තාන්තර ඔයාලා සඳහන් කරන්න ඕනේ. ෆුල් ජොබ් නොටිෆිකේෂන් එක ඔස්සේ ඔයාලට වැඩිදුර විස්තර job.lk වෙබ් අඩවිය හරහා ලබා ගැනීමේ අවස්ථාවත් අපි මේ ඔස්සේ ලබා දීලා තියෙනවා කලින් සඳහන් කළ ආකාරයට. ඉතින් මේ ආකාරයෙන් නවතම රැකියා පුරප්පාඩු එසැනින් ලබා ගැනීමට ඔයාලා අවස්ථාව තියෙනවා. job.lk වෙබ් අඩවිය වගේම job ශ්‍රී ලංකා channel එකත් එක්ක දිනපතා එකතු වුණොත් ඔයාලට මේ සම්බන්ධ වැඩිදුර විස්තර වගේම ආගමපත් ලබා ගැනීමේ හැකියාවත් ලබා ගන්නට පුළුවන්.